හරි ළමයි දැන් මේ මෙතන දාලා තියෙනවා මම ඔයාලට මේ ද්විමේය සංඛ්‍යා එකතු කිරීම ගණන් දෙකකුයි අඩු කිරීම ගණන් දෙකකුයි හරිද? ඒ කියන්නේ ගණන් ප්‍රමාණය හතරක් තමයි. නමුත් මේ කියන්නේ අර තියරි එක අල්ලගත්තට පස්සේ ඕන තරම් ගණන් හදන්න පුළුවන් ගණන්. මම එදත් කිව්වාට ගණන් ගොඩාක් හදන එක නෙවෙයි වැඩේ. හදන ගණන් ටිකෙන් හරියට තියරි එක අල්ලගත්තොතින් හරියට තර්ක කරන්න ඉගෙන ගත්තොතින් ඊට පස්සේ ඕන තරම් ගණන් හදන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ කොටස මම ඔයාලට කියලා දුන්නාට පස්සේ මේ පාඩමේ තියරි ඉවරයි ඇත්තටම. ද්විමේය සංඛ්‍යා දශමයේ සංඛ්‍යා කරන්න, දශමයේ සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා කරන්න දන්නවා, ද්විමේය සංඛ්‍යා එකතු කරන්න දන්නවා, ද්විමේය සංඛ්‍යා අඩු කරන්න දන්නවා. ඉතින් එහාට දෙයක් නැහැ. ඔයාට පුළුවන් ඊට පස්සේ එකක් කරන්න. ඔයාගේ අච්චුපතේ තියෙන අභ්‍යාස හදන්න. හරිද? මම හරි කැමතියි ඔයා අභ්‍යාස ටික හදලා ඉවර වෙලා මේ ගෲප් එකට දානවා නම් ෆොටෝ විදිහට නෙවෙයි අභ්‍යාස ටික ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ඒ ටික සියල්ල ෆොටෝ ගහලා ඇප් එකක් තියෙනවා මෙන්න මේ නම සර්ච් කරලා බලන්න cam scanner කියලා. මෙන්න මේකෙන් පුළුවන් ෆොටෝස් ටික කන්වර්ට් කරන්න PDF එකකට. හරිද? මෙන්න මේක නම මේකෙන් පුළුවන් මේ ෆොටෝ ටික PDF එකකට කන්වර්ට් කරන්න. ඊට පස්සේ අන්නේ PDF එක දාන්න මේ group එකට බලන්න. එතකොට මම බලලා මේ අඩුපාඩු තියෙනවා නම් කියන්නම් සහ මොකක් හරි ඔයාලට පෞද්ගලිකව නොතේරෙන ගානක් තියෙනවා නම් මොනවා හරි ඒක ඔයා මගෙන් අහන්න. හරිද? මේ පාඩමේ මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයා මගෙන් ඒක අහන්න. ඒ කියන්නේ මම කියන අච්චුපතේ අභ්‍යාස කරන්න යනකොට ඔයා. හරිද? මේ හරි. ඊට එහා දෙයක් නම් නැහැ. ඒ කියන්නේ විභාග මට්ටමේ ගණන් අපි සාකච්ඡා කරනවා ඊට වඩා සමහර පොඩි හිතන්න දේවල් තියෙන තැන් ඒව අපි සාකච්ඡා කරනවා. ඒ ටිකත් කරලා තියරි ටිකත් උගන්වලා අච්චුපොතේ අභ්‍යාස ටිකත් කරාට පස්සේ ඊට වඩා කරන්න දෙයක් කොහෙත්ම නැහැ. අනික එහෙම එකතැන මෙහි පල් වෙවි ඉන්න ඕන පාඩමක් නෙමෙයි මේක කොහොමද? මං කියන්නේ ඕනම පාඩමක ඊට වඩා දෙයක් නැහැ. අච්චුපොතේ අභ්‍යාස ටික කරනවා. හරියට අච්චුපොතේ අභ්‍යාස ටික කරන්න ඕන වෙන සිද්ධාන්ත ටික නැත්නම් තියරි ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ අදාළ විභාග පාස් පේපර් ටික කරනවා. පහුගිය අවුරුදු වල අහලා තියෙන ගණන් ටික පළාත් පේපර් වල තියෙන ඉස්කෝලේ මේ ස්කූල් පේපර්ස් ටික ඊට පස්සේ O level ගණන් ඉස්සරහට ඒවත් තියෙනවා. හොඳ 9 වසරෙන් O level වලට ඇවිත් තියෙනවා. මම පෙන්නන්නම් ඒක එතකොට. හරි. අපි දැන් මේ ටික කරමු. අර ඉස්සෙල්ලා කිව්වා වගේ සංකීර්ණව නෙමෙයි මම කියන්නේ මේ ආපු උත්තරේ හරිද බලන්න. ඒව ගැන මම දැන් කතා කරන්නේ මේ ගණන් හදුවට පස්සේ ඔයාට පාඩම පුළුවන්. එච්චරයි. ඔන්න බලාගන්න. 0.1 එකතු කරන්න 0.1 0.1 උත්තරේ 1යි. 0.0 උත්තරේ 0යි. 1 උත්තරේ 2යිනේ. හැබැයි 2 ලියන්න බෑ. 2 ලියන්න තහනන්නේ. 2 ලියන්න බෑ. උපරිම ලියන්න පුළුවන් 1නේ. හැබැයි 2 ඇවිත් තියෙන්නේ. 2 ඇවිත් තියෙනවා නම් මෙහෙන් බිඳුව ලියලා ඒ 2 දෙන්න එහා පැත්තට. ඒ 2 දෙන්න එහා පැත්තට. ඒ දෙකේ ඉලක්කමක් එහා පැත්තට දෙනකොට එයා එහා පැත්තට යන්නේ කවුරු වෙලාද? 1 වෙලා. එකක් වෙලා ගියා. උත්තරේ 2යි. වැඩේ පැහැදිලිද? පැහැදිලි නැත්නම් මෙන්න මේකෙදි අල්ල ගන්න. ඔන්න බලන්න අපහු. මේක වෙන ගානක්. මේකෙදි අල්ල ගන්න එකතු කරන විදිය. 0.1 උත්තරේ කීයද? 0.1 එකතු කරාම උත්තරේ 1යි. 1යි අන්න පොයින්ට් එක. 1 එකතු කරාම උත්තරේ 2යි. හරිද? හැබැයි 2 මෙතන ලියන්න බෑ. දෙකක් ආවොතින් උත්තරේ විදිහට A2 ගෙනියනවා එහා පැත්තට. එතකොට මෙතන කවුරුත් නැහැ. එහෙනම් මෙයා බිඳුවයි. දෙකක් එහා පැත්තට දෙනවනේ අපිට. දෙකක් එහා පැත්තට දෙනකොට එයා යන්නේ කවුරු වෙලාද? එයා යන්නේ එකක් වෙලා. අන්න. දැන් මේ 1යි මේ 1යි කීයද ආපහු? 2යි. හැබැයි දෙකක් මෙතන ලියන්න බෑ. එහෙනම් ලියන්නේ කවුද? බිඳුව. එහෙනම් 2 යනවා එහා පැත්තට. 2 එහා පැත්තට යන්නේ කවුරු වෙලාද? එකක් වෙලා. ආපහු මෙන්න. මේ 1යි මේ 1යි උත්තරේ කීයද? 2යි. හැබැයි දෙකක් ලියන්න බෑ. ලියන්න පුළුවන් 1යි. දැන් මේ වෙලාවේ ලියන්න පුළුවන් කවුද? 1යි 2යිනේ උත්තරේ. 2 ලියන්න බෑ. ඒ නිසා අපි ලියනවා බිඳුව. එතකොට 2 දෙනවා එහා පැත්තට. එහා පැත්තට දෙනකොට මොකද වෙන්නේ? එයා එහා පැත්තට යන්නේ එකක් වෙලා. පාදය 2. ඔයාලට තේරෙන්න ඕන මේක. 1 උත්තරේ. හැබැයි 2 ලියන්නේ නැහැ. බිඳුව ලියලා දෙකේ ඉලක්කම එහා පැත්තට දෙනවා. දෙකේ ඉලක්කම එහා පැත්තට යනකොට යන්නේ එකක් වෙලා. එච්චරයි. ඊට පස්සේ මේ බලන්න අඩු කිරීමක් තියෙනවා. බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. බිඳුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද? බිඳුවෙන් එකක් අඩු කරන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. අනේ මේ බලන්න මෙහෙම 25න් අඩු කරන්නේ කියනවා 16ක්.
පුළුවන්ද? 5න් 6ක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. මේ පැත්තෙන් මෙහෙට එකක් දෙනවනේ. ඒ වගේ මෙතනත් කරනවා. බිංදුවෙන් එකක් අඩු කරන්න බැරි නිසා මෙහෙන් මෙහෙට එකක් දෙනවා. මේ පැත්තෙන් මේ පැත්තට එකක් දෙනවා. මේ පැත්තෙන් මේ පැත්තට එකක් දෙනකොට ඒ දෙන එකක වටිනාකම දෙකයි. මෙහෙන් මෙහෙට එකක් දුන්නට එතකොට මෙතනට ආව මෙයාගේ වටිනාකම දෙකයි. දැන් දෙකෙන් එකක් අඩු කරාම උත්තරේ 1යි. මෙතන ඉන්නවද කවුරුත් දැන්? ඇයි මෙතන හිටපු එක මේ පැත්තට දුන්නනේ මෙතන කවුරුත් නැහැ එහෙනම්. හරිද? ඕන්න ඔච්චරයි. තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. දැන් මේකෙත් අල්ලගන්න බලන්න ඒකම. බිංදුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද? බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් මෙතනට ඉල්ල ගන්නවා. දැන් මෙතන කීයක් තියෙනවද? මේ පැත්තෙන් මේ පැත්තට එකක් දුන්නම ඒක 2යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. මෙතන කවුරුත් ඉන්නවද දැන්? නැහැ. ඇයි මෙතන හිටපු එක මෙහෙට දුන්නා. දැන් මෙතන ඉන්නේ බිංදුව. බිංදුවෙන් බිංදුව. එකෙන් එකක් බිංදුවයි. පාදය 2. හරි. මේකෙදි ඕනම් මම අර කරපු වැඩේ කරලා පෙන්නන්නම් හරිද කියලා බලන්න හැටි. මෙතන 1 2 4. 1 2 4. බලන්න වටිනාකම් ලියන්න. 4යි 2යි මෙතන වටිනාකම. ඒ කියන්නේ මේකේ දශමයගේ 6යි. මේකේ දශමයගේ 4යි මෙතන 1යි 5යි. බිංදුව ඉන්නේව ගණන් ගන්න නෑනේ. 4යි 2යි 6යි. එක ඉන්නේ විතර ගණන් ගන්න. 4යි 1යි 5යි. අඩු කිරීමක් නේ තියෙන්නේ. බලමු මෙතන එන්නේ කීයද කියලා. 1යි 2යි 4නේ. එක විතරනේ තියෙන්නේ. මෙතන 1යි උත්තරේ. හරිනේ 6 5ක 1යි. ඔන්න ඔහොම. මේක ඔයාලට තේරෙන්නේ නැත්නම් මේක හිතන්න එපා ඔයා. හරිද? මේ කියපුවා මේ තේරෙන්න ඕන. තේරුනේ නැත්නම් ගණන් ගන්න එපා. උලක් ගන්න එපා ඒක. හරිද? ඕනේ නැහැ ඒක. මේ ටික කරන්න තේරෙනවා නම් එච්චරයි. හරිද? එතකොට දැන් මේ ඔයාට මම ද්විමේය සංඛ්‍යාවක් දශමය කරන්න, දශමය සංඛ්‍යාවක් ද්විමේය කරන්න, ද්විමේය සංඛ්‍යා එකතු කරන්න සහ අඩු කරන්න කියන ටික කරා. මේ දැන් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා එනවා නම් අද පාඩම ඉවර කරගන්න මට ගොඩක් ලේසි. අපිට අද හවස පන්තියේ පැයක් වගේ කාලයක් ඇතුළත මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අලුත් පාඩම් පටන් ගන්නවා භාග පාඩම. අනිවාර්යෙන් මේක බලන්න. මේක ඔයාලට මම උදව්වක් විදිහට කරේ. කියන්නේ මේ අමතර වැඩක් මේක. හරිද? අපි පන්තියේ සම්පූර්ණ පාඩම කතා කරනවා. ඒකට අමතරව කරන වැඩක් තමයි මේක. මේක මම හැම පාඩම කරනකොටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මේකේ හොඳ නරක අනිවාර්යෙන් ගෲප් එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ගෲප් එකට වීඩියෝ දැම්මට පස්සේ ඔයා මේක බලලා ඉවර වෙලා මේක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් ගෲප් එකට දාන්න. මොකද එහෙම වුණොත් තමයි මම ඉස්සරහටත් මේ විදිහට වීඩියෝ කරලා දාන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාට උගන්වනවට වඩා අමතර කාරණාවක් මේක. ඒ කියන්නේ ක්ලාස් එක කරගෙන යනවට එහා ගිහිල්ලා ක්ලාස් එකේ අර අපි දවස් 2ක් විතර පාඩමක් සාකච්ඡා කරනවනේ අරගෙන. දවස් 2 වෙන්නත් පුළුවන්. ලොකු පාඩමක් නම් දවස් 3ක් සාකච්ඡා කරනවා වෙන්නත් පුළුවන්. හරිද? ඒතර එහෙම කරන එකක් එක දවසෙන් සුළු කාලයක් අරගෙන ලොකු වෙලාවන්නේ සාමාන්‍ය වාට මේ වීඩියෝ එක බලන්න පැයක් වගේ වෙලාවක් යාවි. ඒ වගේ වෙලාවක පාඩමේ තියෙන සම්පූර්ණ තියරි ටික සාකච්ඡා කරලා දෙනවා කියන්නේ ඒක හොඳයි මම හිතන විදියට. ඔයාලගේ පැත්තෙන් ඔයාලට වාසිදායකයි. හරිද? ඒ නිසා මේ ගැන අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දෙන්න ඕන මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න නම්. හරි. එහෙනම් අපි අද හවසට හම්බෙමු. හැමෝටම සෝදායි කාලයක්. පෙරවන් සරණයි.